Hello guys, welcome to my gameplay video. අද play කරන්නේ Craftman. මේක Craftman 5 මචං. මම ගයක් හදලා තියෙන්නේ. ඒකේ උඩ තට්ටුව තමයි අද හදන්න තියෙන්නේ මචං. ඒක දැන් අපි පටන් ගමු. මම බඩු ටික ලෑස්ති කරගත්තා ඔක්කොම. මේ තියෙනවා ගේ මචං. ගේ දැක්කනේ ඔයාලා. සෝම්බි වගේ කෑ ගහනවා මචං අතන ඉඳගෙන. උන් මැරෙන්න හදනවා. දැන් මේක උඩ තට්ටුව තමයි මචං ගහන්න යන්නේ. අපි ගහමු. මචං කෑලි කපාගෙන තියෙන්නේ. මචං අපි දැන් පටන් ගමු ගහන්න. මෙතනින් මුල පඩිය ගහමු. මෙහෙම මචං උඩට ගහගෙන යන්න. හරි මචං. දැන් මේකෙන් මෙහෙම ගහමු. නැත්තම් මෙතනින් බිමට පත බෑවෙනවා. හරි නවලක් මචං. මේ වැස්ස පටන් ගත්තා. වෙන ගහනවා. මම වැඩ දුන්නා මචං. මේක නෙමෙයි ඉන්න ඕනේ. මෙතනට මේකට ගහගෙන යන්න. අපි දැනට මේ උඩට හදාගන්න ඕනේ. ඒකත් කරගන්න. අම්මා මෙතනට ගහද්දී එන්නේ කොහොමද? සරි. මෙතනට ගහන්න බෑ මචං. එහෙම වුණොත් මෙතන පොඩි කට්ටුවක් දාන්න ඕනේ මෙතන. ඒක පස්සේ කරමු. මම මෙතනට ගහගෙන යනවා. මෙතන කටි ටැප්පක් ගහගෙන යනවා මේක පාර. මේකට එනස් කරලා. මෙතන මේ කැලි ටිකක් ගහන්න. අප්පට හිතෙන. සොම්බි ඉන්නවා වගේ මචං මේ හරියේ. ඉතින් මොහොන ගහන්න. දැන් උඩට. දැන් උඩින් නම් ගහුවා හැටි. ප්‍රශ්නයක් නෑ. ඉස්සෙල්ලා ඉන්දිමට පත බැවුනා. දැන් මොකද වෙන්නේ? ඔක නම් ගන්න. ආයෙ මෙතනින් පත බැවුනොත් තමයි. මෙතනින් දිමට පත බැවුනොත් ඉවරයි. හරි මචං. එතනත් හරි. දැන් අපි මහා ගහගමු. කේක හතරක් ගහන්න ඕනේ දෙක. වැරදිනේ. දැන් මම ගන්න ගහන්න කේක. මෙතන ඉඳන් තමයි දැන් පටන් ගන්න ඕනේ. කිමල පත බැවුවොත් නම් මැරෙයිද දන්නේ. එහෙනම් මම ගන්නට ගහගෙන යනවා. වලට හරි මචං මම ගහගෙන යනවා. මම තුනගේ තමයි ගහන්න ඕනේ. ඒක වැඩි දැන්. හරි. ඉතටම ගහන්න. ආයෙත් අදම කරන්න පුළුවන් නේද එපිසෝඩ් දෙකකට කියන මේ විදිහට හරියටම මම කියන්නේ. ෂුවර් නේ එපිසෝඩ් දෙකකට ගේන්න වෙයිද දන්නේ.
ඔක්කොම ගහගෙන ඉන්නන්න ගහන්නට එන ගහන වැස්සුත් පටන් ගන්න දැන් රාස්නේන පොලක් නෑ නේද මයින්ක්‍රාෆ්ට් වගේනේ ඒතිකයි මචං මට මචං ගොඩක් වෙලා නේ ස්ක්‍රීන් වීඩියෝ කරගන්න බෑ එහෙනම් එපිසෝඩ් දෙකකට ගේන්න ඕනේ කියලා ගන්න කියන්න බෑ ඒක මේක කඩාගෙන යනවා ඉස්සෙල්ලා අරකට ගහන්න. එතෙන් ගහන්න. මේකෙන්ට ගහනවා දැන් මම ඉස්සෙල්ලා. මම කැටයක් ආවම හරි මචං ඒකත් පහවර මේක කඩා ගන්න ප්‍රශ්නයක් නෑ තව එකක් එක්ක උඩට අපි ගහ ගන්න දැන් උඩට යන්න වෙනවා දැන් මේකට උඩට නැග ගන්න ඕනේ මම දෙන්න වගේ අපට හිරි කැටේ ඉවරයි. එළිය පාරක් පහළ මම හිතන්නේ පෙට්ටි වල කැට තිබ්බා අතන මම කියන්නේ. රෑ වෙන්න කලින් කොහොමද වැඩේ කරගන්න පුළුවන් නම් හරි. ඉතින් අම්මඩ මේ මංගව කැට තිබ්බා. නෑ. අනිත් පැත්තට යන්න මම දුරෙන්ද. කැට මදි වෙයිද මන් දන්නේ. මේක පටන් ගිහින් මුලින්ම අපි හදලා බලමු. කොහොම මේකද සොම්බියෙන්ද බෑනද? ඊට කියන්න බෑ. ආවත් කැට දෙකක් මම ගහලා ඒකම කස්තු කරගන්න. දැන් තව කැට දෙකක් ගහන්න වෙනවා. හරි. මම ගහගෙන. කැටි ටයිම්. හිතන්නේ මේක එපිසෝඩ් දෙකකට ගේන්න වෙයි වගේ. ඊ හදන්න. ඒක වෙලාවක් සම්මත මම දී හදන්න. ඒකට මම ඉවරයි. සැකදුමින් කරලා. අදී ඇයි බං එහෙම ගහන්නේ? ඒ අවුලක් නෑ නේ. ඔයාලා හිතන ඇති දැන් මේ කැට හොයාගත්තේ නම් කොහෙන්ද කියලා. ඉන්න බං දෙන්නම් මම මේක කන්කර කන්ද කුඩු කරලා තමයි දැන් කැට ටික හොයාගත්තේ. ඒ කන්ද වැඩි යකට නේ ළඟම තියෙනවා. එතනට තේරි දැන්. මම ඔයාලට ඒක තේරෙනවා. ඊට අර විදිහේ කෙක් කියලා. සාපයක් වෙයි දැන්. කන්නර තියෙන කඳු ගමනේ මේ කඳු පානට කුඩු කරලා තමයි අප හැදුවේ. අවුලක් මන්නේ නේ ගෙදර. දැන් තියෙන්නේ ගෙදර වහලේ ගහගන්න එක තමයි. මචං මේකත් අපි ඉන්නට ගහගන්න. ඒටි මේ අනවශ්‍ය කොට කඩා ගන්නද? zombies pun nila lagi dan teman udah dikerja mana balik kita mandi idan mana jam kita kudu kerannya dia ya ini tapi ada idan kalau tiba dannya itu udah kita balang yang dia kalau namanya kayak bisa dulu kita game balap harus punya
ඒකටත් මචං මෙතනින් හරි එක ටිකක් ගහලා තියන්න. වැඩිපුර ආරක්ෂාවට ඒක හොඳයි. දැන් රෑ වෙලා මම හදාගත්ත ටෝච් එක තමයි වෙන්නේ. අද ඒ ගම් කෙටෙනෙක් කියලා මදිනේ. මම හොදටම මදි මචං මේකට. ඉන්නත් හදාගන්න මචං ඉන්දෙන්න කරුවල වැඩි වෙනවා. ඒක හයි කරන්න. අන්තිම ටික මචං. අප්පට ඉවරයි. නෑ ඉවරයි මචං. පුළුවන් වෙයි දැන් මචං දෙයි ගන්න. එළියට. මචං මට නිදියන්න බෑ. මොකක් හරි වෙලා. ඒක පිට හදාගන්නකම් කරුවලේ තමයි මචං ඉන්නේ. අප්පට යන්න බෑ මචං මෙතන. ඉවරයි මචං. මැරෙනවා නේද? මම සටන් කරමුද දැන් ටිකක් ඉන්න. ඉරිපරේ ඉන්න මචං ඉවරයි. පිටිරුවා. අඩේ ඇයි බං එහෙම මෙච්චර තඩි වලක් මෙතන කුඩුනේ. හරි එහෙනම් ඉතින් දැන් මෙතන උඩට යන්න ගියොත් නෑ මෙතනින් පහළට බලන්න. මචං ඇයි දන්නේ මට මේක නිදියන්න බැරි. මම මචං නිදියන්න බැරි. ඒක නම් දන්නේ. උට්ටක් කාලේ ඉන්න බෑ. මේකෙන් සොම්බි කන්නේ ගන්න. කැට තව මෙතන කැට තේරියක් තිබිලා මේ කැට ටික කාර්ටින් ටේබල් එකේ හදාගන්න පුළුවන් වෙයි දන්නේ වෙනස් විදිහට. ටිකටම මචං බලන්න ඕන. කොහෙටද දාගන්නේ? කඩුවටත් බෑ කැරට් එකට දාගන්න. මේකත් දාගන්නකොට මෙතනට. දැන් මචං කාර්ටින් ටේබල් එක හොට යන්න හොඳ ගේම් එකක් දෙන්න වෙනවා. කඩාගෙන ඉන්න. අද මට කාර්ටින් ටේබල් එක ගලවගෙන ඉන්න බැරි. ක්‍රිකට්ලා આવොත් මචං ඉවරයි ඉඳලා. මට ගියා. අයියෝ. හයි මචං කාර්ටින් ටේබල් එක තියෙනවා. බලමු මෙතනින් හදාගන්න. අපෝ ඒක කපලා ගන්න හින්දා හදන්න බෑ. දෙයිටියර තියෙන 37ක් තමයි පාවිච්චි කරන්න ඕනේ. එන නෑ ඉතින් එකක්වත්. මචං දැන් මේක උඩ ගහගන්න මේ තුන නම් මදි. ඒකට දැන් මොකද කරන්නේ? දැන් රෑ වෙලා නැත්නම් යන්න පිළියක් නෑ. එළියට යන්න බැහැ. එළියට දීලා බලමු එළියට ගිහලා උඩට කියලා නෑ. නැත්නම් මෙතන නැත්නම් නගිනවා. මෙතන හිගියනවා. මෙතන මේක පිටට කරනවා. මේක ගහම නැත්නම් උඩට යන්න බලමු. ඒ හරියන්නේ නැත්නම් මේක කැටට ගන්න කියන්නේ. කොහෙද මචං යන්නේ ගෙහුවේ. දැන් මචං උඩට යන්න. අපෝ ලියන්නද දෙන්නේ. නලම වදියා මේක. මෙතනින්වත් බලමු උඩට යන්න. මචං උඩට ගිහේකි. මෙතන ටීමට හරි කැට ටිකක් ගහගමු. නැත්තම් මචං අපි මෙතන කුඩු කරලා
පොඩි හැඩේ රටාවක් දාගමු මේ බිම. මේ ගස ඉලි හොයන්න දෙන්න බෑ මචං. අපි මෙන්න එහෙම දාලා අම්මට මචං ඒවත් දෙකයිනේ තියෙන්නේ කරුමෙතම. ඒක අපි පස්සේ බලමු කරන්න දෙයක්. ඒකටන් උඩ පුළුවන් තරම් ගහගමු. එළිය වුණොත් එහෙම නැත්නම් යන්න අපි ගිහිල්ලා කඩමින් පස්සේ ඉතුරු ගේම් ප්ලේ කරන මේ ඉතුරු කෑල්ල නැත්නම් ගේම් එළිය වුණාට පස්සේ ඉන්නත් හොයාගන්න ඕන නැත්නම් මට මේ නිදියන්න බැරි වෙන එක හේතුව ඉවරයි කැට ඉවරයි. දැන් මොකද කරන්නේ? පහලට ගිහිල්ලා බලමුද? ඇයි දන්නේ මට නිදියන්න බැරි? මම මොකක් හරි කරන්න යනවා මේකට. ඇඳේ ප්‍රශ්නයක්ද දන්නේ? මට මෙන්න මෙතන සොම්බියෙක් මචං. අනේ උඹට ගහන්න ඕනලු. දැන් උට පුළුවන් මට ගහන්න බෑනේ. දැන් කරන්නේ මොනවා කරන්නද? ගොඩම නෑ මචං බඩු වෙන. මේක තියෙනගේ ආයුධ ටික අනිවාර්යයෙන්ම මම මෙතනින් එළියට ගියොත් මචං කණ්ඩ තමයි වෙන්නේ හොඳට. එතනමයි අම්මට මෙන්න මෙතෙන් සොම්බියේ කිරිපරයක් ආවොත් නම් මචං ඉවරයි. දැන් මේ දිවෙන පාච්චක් නෑ වගේ. අටි මචං අපිට මේ පඩි පෙළ මෙතන ඉඳා ගන්න බැරි වුණානේ. පඩි පෙළවල් නම් තියෙනවා මන් දැන් දොර අරින්න කොහොමද? එමීට ගිහිල්ලා බලමු දෙලියට. අනේ මචං එලි වේගෙන එනවා. අර බොරුවට නැරෙන්න ඕනේ නෑ. එන්න එහෙම ඉන්නේ. ගේ ඇතුලේ සිරියාව බලමු මචං. මෙතනින් එළියට එන්නත් බෑ මකුළු වෙනවා. ස්පයිඩර්ලා ඇවිල්ලා ඇටැක් කරනවා. මචං එළි වේගෙන එනවා. එළි වුණත් ඕකට බහින්න නම් බෑ. මගේ කාමරේ තව චුට්ට අලුත් එළියක් කරලා ගන්න ඕන. මචං දැන් මේ ටික කඩා ගන්න. මේ මුගුරත් මචං හොදටම අවුල් වෙලා කැඩෙන්න වගේ ඔන්න මේ. තව වැඩි වෙන මේකෙන් වැඩක් කරගන්න බෑ. හොඳ වෙලාවට මචං මුගුර වල අරගෙන මම හදලා තිබුණා. අම්මට මචං ඕන් රෙඩි වුණා. දැන් සොම්බින්ගේ කාලේ ඉවරයි. කොකටවර යන පිටේට ගෙවරේ නේ. සොම්බින්ට සිද්ධ වෙලා ඉවරයි. උන් පිච්චෙනවා. මොකද කියන්නේ? කීරාගේ පයිමද? පැනලා මචං කිරිපරේ කිව්වොත් එතනම ඉතින්. පයිමද මචං? කඩුව ගත්තා. පැන්න. කඩාගෙන බිතගෙන දුවම මචං අර ගුහාවට. කොයි පැත්තේද ඒක තිබුණේ මට හොයාගන්නත් බෑ. මට මේදී. මචං වෙලාවට ඕක ඇතුලේ සොම්බිලා ඉන්නවා. මං ඉතින් ඩොටේ නම් කෙරුවා. මෙතන තනිකර ගල් තිබුණේ. ස්ටෝන් බ්ලොක් තිබුණේ. මචං ඒ ටික මං හාරලා වෙන මොනවද කැට වර්ගයක් ආවා. අම්මට අප්පට කඩලා ගියානේ. හරිනේ ආසාව අපරාධ. දැන් ඉතින් තව එකක් කරන්න. දුර මචං. දුවමු. මචං එතනට පඩි බෙලක් දා ගන්න ඕන. මේක හරියන්නේ නැහැ නැත්තම්. ගුරක් ගමු. ඇටැක් කරන්න આવොත් මොකක් හරි සොම්බිය කඩුවක් නැහැ නේ මචං. තව කඩුවකුත් ගමු. අද වෙලාවට මම හදාගෙන තියාගත්තේ.
මට මචං ආන් ඉන්නවා පිස්සෙක්. මට උන්ට කියන නම මතක නෑ මචං. මචං එතනමනේ දැන් ඉතින්. මට තව ඉන්නවා මචං. හරි මචං ඉවරයි. මම දැන් කණ්ඩ දෙයක්වත් නෑ. ඉන්නට මේක හදාගෙන යන්න මචං. මැරුණොත් ඉතින් මැරෙන්න වෙනවා. මොකක් හරි આવුත් නම් මචං එතනම තමයි ඉවර. මේ නම් අඩිය දන්නේ මචං. නැත්තම් තව ගල් තියෙන තැනක් හොයාගෙන යන්න වෙනවා. කඩාගමු. ටංකාල කඩාගමු මචං. පරක්කු වෙන්නද? මේ මොනවද? මචං කඩලා ඩොටේටම කඩලා ඉවර වෙලා තියෙන්නේ. තව චූට්ටයි තියෙන්නේ එහෙම. මචං මට කොච්චර වෙලා ගියාද මේ කන්ද පුක් කරන්න. අන්තිම බ්ලොක් ඩොටේටම කඩලා ඉතුරුන ටික තමයි මචං මේ තියෙන්නේ. මම උඩ තට්ටු හදාගන්න මෙතනින් ටිකක් කඩාගත්තා. ටක් ගාලා කඩාගමු මචං මෙතන. පොරවත් ඉතින් මචං ඩපොට කැඩි කැඩි යන පොරවක් නෙමෙයි මේක මුගුරක් වගේ. මට මේකට කියන නම මතක නෑ. ක්‍රිපර් කෙනෙක් આવොත් අවුලක්ම නෑ නේ මචං. ඌ ඊතෝර මට මේ ටික කඩලා දෙනවනේ. දැන් මට රැට කට්ටට කියන තාම මතක නෑ. ඔය නම් මතක වුණා මට යටින් කමෙන්ට් එකක් දානවා. හරි මචං මේ වීඩියෝ එක බලනවා වගේ ඔයාලා subscribe කරලා like එකක් දාන්න. මන්ට කඩා ගන්න මචං මේ ටික. මට 64 ඒවා දෙකක් නම් තියෙනවා. ඇති වෙයිද දන්නේ නැහැ. 64ට වඩා නම් ඇති මචං මෙතන. ඉන්නට දැන් ගිහලා හදමු ගෙදර. දුම් ඉන්නට දුම්. අම්මට මචං එතනමයි. මචං ආයි බඩු ටික අතන බිම හැලිලා ඇති. මට මේ තියෙන සීකද මචං බඩු ටික නම්. අතන කැමරා තිබ්බ වෙන්න ඇති අම්මට. ඕනේ නෑ මචං ඔක්කොම ඇවිල්ලා. මම නිතරම මැරෙන පාට මචං මේව මතුවෙනවා. ඒකත් අවුලක් මට නෑ. ඉතින් මම මෙතන කුඩු කරන්න ඕනනේ. දැන් අපි මෙතනට නිකන් පොඩි කැටයමක් වගේ දාමු. ඔක්කොම කලින් මේක ගහලා ඉවර කරමුකෝ. මම මචං මෙතන පන්දන් හැදුවේ නෑ වෙන්නේ ඉතින්. පුළුවන් වුණොත් පන්දන් ටිකකුත් හදාගන්න. මචං මං ඊළඟේ පන්දන් තිබ්බද පන්දන් නෑ. टॉर्च ने मैं टॉर्च ने එතනට පස්සේ දොරක් කරවගෙන දාගෙන ලස්සනට හදා ගන්න ඕන. ඒක මම මේ වීඩියෝ එක කරන්න යන්නේ නැහැ මචං. මම මේක නිකන් කාමරේ හදනවා විතරයි. ඊළඟ එපිසෝඩ් එකේ මම ලාව ඇල්ලක් තියෙනවා. ඒක ගැන තමයි දාන්න හිතන්නේ. ළඟපා තමයි තියෙන්නේ මචං ඒක.
ඉම්මන්ට ගහගමු මචං. ටයිම් එක වැඩි වෙනවා මචං. කටසිරි කැට ඉවරයි. නෑ මචං මෙතන කැට තියෙනවා. අඩේ කෝපන් කැට ටික අම්මට. මෙතනින් මාරු කරන්න ඕනේ නේ මචං. වැරදුනා. මේ තුන ගහලිමුකෝ. චුට්ටෙන් මචං. ඉතින් ආයි පල්ලෙහාට පත බෑවි දන්නේ. ඉන්නන්ට මේ ගහගන්න ඕන. ටයිම් එක ඉවරයි. මට බයයි මචං මෙතනින් පත බෑවි කියලා. ඉවරනේ මචං පත බෑවුණා. එතනමනේ. ඒ හින්දා ඉන්නන්ට ගහගෙන ඉවරයක් කරමු. හරි මචං ඉවරයි. ඕන දේ කරගත්තා. මේකට අර පොඩ්ඩක් කැට චුට්ටක් කපලා දාගන්න විතරයි තියෙන්නේ. පොඩි කැටයමක් ගහමු මම මෙතන. කැට කීයකින්ද තියෙන්නේ කියලා ගණන් කරන්න බලන්න. 1 2 3යි. 3ෙන් ගහමු මචං තඩි වල. මේ පැත්තෙන් කොටු කීයක්ද? 1 2 3 4යි. එකයි දෙකයි මට සීරියවත් ඉවරයි. 1 2 3යි 1 2 3යි 4යි මචං. මෙතනින් ගහමු වල. මෙහෙට කීයද මචං? මෙහෙට 2ක් විතර ගමුනේ. නෑ මෙහෙට 3යි මචං. දෙකයි අම්මට මචං එළියක් ආවා යට පන්දන් වල. අනිත් පැත්තට 3යි. කීයද හිතනවා මම? එනි මේ පැත්තට 2යි නේ මචං. ඒකට මට මෙතනට කැට 2ක් ගහන්න වෙනවා. එනි මචං මෙතන කැට 2 ගහමු අපි. අඩේ මෙතන පිටියක් ලැබුණන්නේ. දැන් මෙන්න මේක මෙතන අරගෙන මේ පැත්තට කැට රේලියක් ගහමු. හරිනේ මචං. දැන් සමව තියෙනවා. මේක කඩාගමු ඉන්නන්ට. බැහින කරුවලයි මචං මෙතන. හරි මචං. දැන් අපි පහළට ගිහිල්ලා අර අමුතු යටි කැට වර්ගය හොයාගන්න. අර ඇතුලේනේ මචං. දොර කොහෙ අම්මට මෙතන මට මේවා දෙකක් දාන්න කියලා. හරි මචං ඒව ලී වලින් කපන්න කාටින් ටේබල් එකට මොකද මචං උනේ? ඒ මං ගාවද අම්මට උනේ. ඒක මෙතනින් ගහමු මචං. අම්මට රෑ වේගෙන එනවා. දැන් ඒකෙන් හදන්න බෑලු. එක කපාගත් එකක් නෙම. මේවා දාලා මේකට වගේ හදාගන්න. කුඩ මේක දාගන්න මචං මෙතනට. අම්මට හොඳටම රැවුණා මචං. කොම්බි එනවා ඇති දැන්. ඉම්මන්ට ඇතුළට ගියා ගැහුවා. අවුලක් නෑ නේද? ඒක 3යි මෙතන 3යි. හරිනේ හැඩයක් වගේ තියෙනවනේ. දැන් ටෝච් ටිකක් පස්සේ හදාගන්න.
දොරකුත් දාන්න ඕනේ පස්සේ තමයි මචං. ලී ටිකක් හොයාගෙන. මං ඊළඟ එක වෙද්දි මේ මචං ඒක ඔක්කොම කරනවා. අවුලක් නැද්ද මචං ගෙදර? අපි පොඩ්ඩක් එළියට බහලා බලමු මචං. සෝම්බි ඇවිල්ලා කෑවොත් කයි මචං. අවුලක් නැහැනේ. ඒක ඉතුරු ටික මචං පස්සේ. මේක දෙකක් තියෙන මචං තව ගහන්න වෙයි. මේක එපා මචං. මේකෙන් ගහමු. අපට සිරිය ඒවා ඉවරයි. දොර හදන්න විදිහක් නෑ මචං. තව කෙට දෙක තුන හොයාගෙන පස්සේ ගහමු මචං මේක. අවුලක් නෑ නේ මගේ ගහ. හරිනේ මචං. එහෙනම් මචං අදට වැඩේ ඉවරයි.